ව්‍යවසායකත්වයක් කියන්නේ නිෂ්පාදනයක් හෝ වෙළඳසැලක් හෝ මොකක් හෝ ආරම්භ කිරීමට ඇතිවන සංකල්පවලට ව්‍යවසායකෙක් වෙන ඉලක්කෝණක් තමන් කල්පනා කරන්න ඕන මේ මගේ ව්‍යාපාරය. මේ මගේ ව්‍යාපාරට මං කීයට උදේ පාන්දර නැගිටින්න ඕන. මම නැගිටින්න ඕන උදේ 4ට. අනිත් සියලුම සේවකයන් ඉස්සෙල්ලා මගේ ව්‍යාපාර ස්ථානයට ගිහිල්ලා මම පෙනී හිටින්න ඕන. මට පුළුවන් වැඩ කරන්න ඕන, මම පිරිසුදු කරන්න ඕන. අන්න එතකොට තමන්ගේ සේවක මහත්මයා දකිනවා මේක අයිතිකාරයට පුදුම කැක්කමක් තියෙනවනේ. එයා එන්නේ උදේමනේ. ඊළඟට උනන්දුව. මොකද්ද මේ උනන්දුව කියන්නේ? හොයන්න ඕන හැමතැනම. අර අතන අන්නර කුණු ගොඩක් තියෙනවා. අනේ පුතේ අන්නර කරන් දාන්න. අන්න මේ තේ එකක් බොන්න මහත් එක්ක ඇවිල්ලා ඉන්නවා. වාම තේ එකක් දෙන්න. එහෙම නැත්නම් කඩයක් නම් අන්නර මහත්තයාට දෙන්න ඇන්කර් එකක්. අන්න ඒ වගේ තමන්ගේ සේවකයට පෙන්වන තමන් පුදුම උනන්දුවෙන් ඉන්නවා කියන එක. ඊළඟට ධෛර්යය ඇති මිනිහෙක් හැටියට පෙන්වන්න ඕන. සමාජයෙන් පෙන්වන තමන් හරි ධෛර්යවන්තයෙක්. තමන් කිසි විටකත් කැක්කුම් තියනවා, ඔළුව කකිනවා, බඩගිනි, සෝමාරි, ඈලි මෑලි ඒව බෑ. ධෛර්ය සම්පන්න මිනිහෙක් මම කියන එක මේ දරුවෝ ව්‍යාපාරයක් පටන් ගන්න ඉස්සෙල්ලා ඒක ඇති කර ගන්න ඕන. ඊළඟට අපේක්ෂාව මොනවද අපි අපේක්ෂා කරලා තියෙන්නේ? ඒ කරන මග ඉදිරියට යන්න. දැන් මේ වතුර බෝතල් විකුණන්න යනවා නම් මේ අපේක්ෂා කියන්නේ මේකෙන් දිනුවක් ලබන. සිද්ධාලේ රුපියල් 8ක් වෙන්න දවසට ආදායම ලැබලා අද කෝටි ගණනක් දවසකට හම්බ කරනවා. ඊළඟට මේ ප්‍රගතිශීලී බව. මේ දේශපාලන වචනනේ ප්‍රගතිශීලී බව කියන්නේ අපි ඔළුව පාත් කරන්න ඕන. අපි hina වෙන්න ඕන. අපි පෙන්වන්න ඕන ඒ පාරිභෝගිකයා ගන්න බඩු ටික Tamanට පුළුවන් නම් කාර්යකට ගෙනිහිල්ලම දෙන්න. කාර්යකට ගෙනිහිල්ලම දෙන්න ඕන. අපේ පුරුද්දක් නැහැ සර්, මැඩම්, ඔබතුමා, මැතිනි, මහත්මයා, බබා ඒව කියන්නේ අපේ පුරුද්දක් නෑ. අපි ටික ලැජ්ජයි ඒව කියන්නේ. හොඳම අවසාන එක මොකද්ද? තීරණ ගැනීමේ හැකියාව. මං කියවනේ වාහනයක් කැපෙනවා. ඉතින් මං ඉස්සර නම් බය වුණා. දැන් නම් තීරණ ගැනීමේදී එක්ක විහිළුවටත් එක්ක කියනවා 200ක් තියෙනවනේ. ඉතින් ඔය ටිකක් කැපිච්චාව. ඒ නිසා තීරණ ගැනීම. මොකද්ද තීරණ ගැනීම? අපි කියමු ඔන්න මේ පිරිමි පුතාලා 7 දෙනෙක් විතර එක්කව වෙලා කියනවා අපි කතරගම යමු. අපි නුවර යමු. යෝජනාව. ඊළඟට මේක තීරණයක් වෙන්න ඕනනේ. මේක සැලැස්මකට පත් කරගන්න ඕනේ. මේක ප්‍රොජෙක්ට් එකක් කරගන්න ඕනනේ. අපි නුවර ගියාම කොහෙද ඉන්නේ? දවල්ට කන්නේ කොහමද? මොනවද ඇඳගෙන යන්නේ? ඇයි අපි නුවර යන්නේ? අන්න ඒ වගේ ලස්සන සැලැස්මක් තිබුණොත් ඒ ගමන ගිහිල්ලා සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ව්‍යවසායකයෙක් වෙන්නට පෙර මේ කරුණු ටික අවබෝධ කරගෙන මේ කරුණු මත ව්‍යාපාරේ පටන් ගන්නට පෙර පුදුම සෝදිසියක් කළා දැනුම් සම්භාරය ලබා ගන්න එක තමයි ඊටාම වැදගත්.